පුළුවන් නම් පුරුදු වෙන්න මේ තරුණ තරුණියෝ ටිකක් ඉන්න හින්දා මම මේ කියන්නේ. අම්මලා තාත්තලාට හොඳයි අර කැමැත්තයි ආදරයයි කියන එක වෙන් කරන්න. මේ කැමැති වෙනවයි ආදරය කරනවයි කියලා කියන්නේ පිනතුනි දෙකක්. ඔය දැන් ඔය ප්‍රශ්න තියෙන්නේ කැමැති වෙච්ච කට්ටිය. ඔය ගැටලු තියෙන්නේ කැමැති වෙච්ච කට්ටිය නේ. අර नेतांदे रूबंदे खन्ना गुल වැටිලාය නේ. නාස්පුඩු හොස්ගා ගඳ සුවඳ මැකිලාය. දිවරළුවේ දත් දෙපළ සියල්ලම වැටිලාය. අංග පසඟ රූ සපුව වැඩිපුරම මැරිලාය. එතකොට මේ කියන ජරා ස්වභාවයට බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ කියන ව්‍යාධියට පත් වෙනකොට අර කැමැත්ත කියන එක නැති වෙලා යනවා. ඒ කැමැත්ත ඇති වෙන්නේ බොහෝ දුරට බාහිරින් සහ පිටස්තරෙන් ගොඩ නැගුණු ප්‍රතිරූපයකට. ප්‍රතිරූප කියන ඒවා හැම වෙලේම වෙනස් වෙනවා. ප්‍රතිරූප කියන ඒවා හැම වෙලේම ස්වභාවයට යථාර්ථයට මුහුණ දෙනවා. අර ආදරය කියලා කියන්නේ හැඟීමක්නේ. මිනිස්සුන්ගේ හැඟීම් කියන ඒවා කවදාවත් හැඟීම් කියන ඒවා එන්න අවශ්‍ය වෙනවා මිසක්කන් හැඟීම් එක්ක දුක් සහගත හැඟීමක් වෙන්න පුළුවන් නැත්නම් සැප සහගත හැඟීමක් වෙන්න පුළුවන්. ඔය සිතුවිලි හැඟීම් ඒවා නිරන්තරයෙන්ම එකම විදිහට පවතිනවා. ඒක හැබැයි ඒ හැඟීමේ විදිහට තියනවා නම් විතරයි. අර කැමැති වෙච්චට ඇති වෙන හැඟීම කියන එක වෙනස් වෙනවා. ඒ හින්දා මම යෝජනා කරනවා කැමැති වෙන්න කැමැත්තට වඩා ආදරය කරන්න පුරුදු වෙන්න. මොකද ආදරය කියන එක ඇති වෙන්නේ අර බාහිර දෙයක් අරමුණු කරගෙන එහෙම නෙමෙයි. හොඳටම ආදරය කරේ කවුද? සිද්ධාර්ථ කුමාරයයි යශෝදරා උත්තමාවියයි. කවදාවත් තිබෙන්නේ කැමැත්තක් තිබ්බනම් පුළුවන් ද බෝධිසත්වයන්ට මතු බුදු වෙන්න පෙරම් පුරන්න පුළුවන්ද? කවදාවත් පුළුවන්ද අඹුදරුවෝ දන් දෙන්න? මහරාජ්‍ය දන් දෙන්න? ගිහිල්ලා යශෝදරා උත්තමාවිය ආදරය කරනවා නම් මේ වගේ ආදරය කරන්න ඕන. මුළු සංසාරෙම පාද පරිචාරිකාව විදිහට ඉන්නවා නම් මේ විදිහට ඉන්න ඕනේ. යශෝදරා උත්තමාවිය ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් පිරිනිවන් පාන්න අවසර ගන්නවනේ. ගන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වත් යශෝදරාවෙනි මහා සව්වෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරදී මහා ශ්‍රාවකෙක් වෙන්න පින්නතුනි කල්ප කීයක් පෙරම් පුරන්න ඕනද? කල්ප ලක්ෂයක්. අගසව් වෙන්න අසංඛේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. පින්වත් යශෝදරාවෙනි නුඹ මුළු මගේ සංසාරෙම සාරා සංඛේය කල්ප ලක්ෂයක් මේ මුළු සසරෙම මගේ පාද පරිචාරිකා වුණේ නුඹ. බෝධිසත්වයන්ගේ මුළු සංසාරෙම බිරිඳ වුණේ කවුද? යශෝදරා උත්තමාවිය. එතකොට අපිට අර බලන්නේ ඒ සංසාරගත ප්‍රේමයක් නඩත්තු කරන්න බෑ කැමැත්තක් එක්ක. ඒ නිසා තියෙනවා නම් ආදරයක් කවදාවත් අර උන්වහන්සේ උගන්නේ අර නහි වේරේන වේරාණීනේ සම්මන්තිද කුදාචනං ඒ වෛරයට මෛත්‍රී කරන්න පුළුවන් වෙන්නේ ඇති වෙච්ච කවදාවත් දරුවෝ දන් දුන්නට වෛර කරුවද? නෑ. ස්වාමියාට ආදරේ. මහරාජ්‍ය දන් දුන්නට වෛර කරුවද? ස්වාමියාට ආදරේ. ඔය අම්මලා කැමති නෑනේ තාත්තලාගේ පැත්තට කඹරනවට. අම්මලා කැමති නෑනේ තාත්තගේ පැත්තට, තාත්තා කැමති නෑ අම්මගේ පැත්තට දෙනවට. අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. නිතින්ම යශෝදරා උත්තමාවියගේ හදවතේ තිබ්බේ බෝධිසත්වයන්ගේ සුඛ විහරණය. අර බෝධිසත්වයන්ගේ තිබ්බේ
ලෝකෝත්තර සැපේ හොයාගෙන යන එකට සංසාරෙම උදව් කරේ කවුද? යශෝදරා උත්තමාවිය. ඒ නිසා ඔයත්තන්ට මම යෝජනා කරනවා අද ඉඳන් පුළුවන් නම් අර කැමැත්ත කියන එකට ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව ආදරේ විතරක් දෙන්න. ආදරේ කරපු මිනිස්සුන්ට කවදාවත් බෑ පින්නතුනි ඔය මරණවනේ බෙල්ල කපලානේ. ඒ කැමැත්තද ආදරේද? ඒ කැමැත්ත තිබිලා තියෙන. අර ඒ අපි කැමති දේවල් අපිට නැති වෙනකොට තමයි ඒ තරහව කියන එක ඇති වෙන්නේ. අපි ආදරය කරපු දේවල් අපිට නැති වෙනකොට පොඩි දුකක් විතරයි ඇති වෙන්නේ. ඒ නිසා ඔය දුක කියන එක දරා ගන්න පුළුවන්. ඒකෙන් අනේකට හානියක් වෙනවා ටිකක් අඩුයි. හැබැයි තරහව කියන එක ඇති වුණාම හානිය වෙන්නේ කාටද? අනේකට. අපි ඕන තරම් නේ මම ඔය දැකලා තියෙනවා පින්නතුනි විශ්වවිද්‍යාලේ ඉඳන් කොළඹ යන කාලේ දුම්රි ඔය ගම්පහ රේල් පාර උඩ තියෙනවනේ ඔය හරහට යන්න නේ ප්ලැට්ෆෝම් එකකින් අනිත් එකට මාරු වෙන නේ කොල්ලෙක් අර ඔයත් දැකලත් නැති මේ තරුණයෝගේ නාටකම් අර සටපට ගාලා කෙල්ලෙකුට කනට ගහගෙන යනවා. පස්සේ මම ඇත්තටම කල්පනා කරා මේ සමහරට ආදරයට වෙන්න ඇතිනේ නේ. නෑ මොකක්ද ඒ දෙන්නේ? සමහර රණ්ඩු දබර වුණාම කියනවා නේ ඕන තරම් තරුණ තරුණියෝ ඇත්තන්ගේ දුක කියාගෙන එනවා. මේ මෝඩ අපේ දරුවෝ කියනවා මේ ඒ ආදරේ වැඩිකමටලු ගන්න තරම් හොඳ. ඒ කියන්නේ මේ මම ප්‍රාර්ථනා කරනවා ඛේදවාචක නම් වෙන්න එපා කියලා. එනිසා පුරුදු වෙන්න නේ සමහර තරුණියෝ කියනවා හාමුදුරුවනේ විශ්වවිද්‍යාලවල එහෙම නේ අපි ඉගෙන ගන්න කාලෙත් ඇයි ආවේ නැත්තේ නේ මොකක් හරි පොදු කටයුත්තකට වැඩකට මේ අරයා එන්න එපා කිව්වලු. මට අදටත් හිතා ගන්න බෑ අපේ තරුණ ප්‍රජාව මේ කැමැත්තයි ආදරයයි වෙන් කරගත්තේ නෑ. එනිසා අපේ අම්මලාට තාත්තලාට මම පොදුවේ යෝජනා කරනවා ඔය කැමැත්ත කියන එක ටිකක් පැත්තකින් තියලා හොඳට ආදරය කරන්න පුරුදු වෙන්න. කොහොමද ආදරය කරන්නේ? අපි හරි කැමැති කවුරුත් පින්නතුනි අපිට හොඳක් කියනවට. දැන් මෙහෙම කියනකොට ආදරයක් ගැන කියනකොට අම්මලා තාත්තලා හිතන්න පුළුවන් ඕවා ඉතින් අපිට දැන් ඔක පැත්තකින් තියන්නකො එහෙනම්. ගෙදර ජීවත් වෙනකොට මේ වයසක අම්මා තාත්තා ගැන ඔයත් ගැන කවද්ද දරුවෙක් හොඳක් කිව්වේ? මේක මට හිතා ගන්න බෑ දෙමව්පියන්ගෙන් අහන්නද දරුවන්ගෙන් අහන්නද කියලා. මේක දරුවන්ගෙන් අහන්න. මම මේ අහන්නේ දරුවෝ ඉන්න දෙමව්පියෝ ඉන්න දරුවන්ගෙන්. කවදාවත් අම්මා ගාවට තාත්තා ගාවට ගිහිල්ලා මේවට මේ ජාතියක් ආගමක් නැහැ හොඳ මුස්ලිම් වේවා දෙමළ හෝ වේවා බෞද්ධ කතෝලික ඕන එක. අම්මගෙන් තාත්තගෙන් හැදුනේ. කොහෙන්වත් ආවෙන්නේ. එතකොට ගිහිල්ලා අම්මා ගාවට තාත්තා ගාවට ගිහිල්ලා පුතේ අහන්න මේ අපි වෙනුවෙන් ওই ජීවිතේ කොච්චර කැපකිරීම කරලා තියෙනවද? කවදාවත් අම්මව තාත්තව අගය කරලා තියෙනවද? එහෙම කරනවද ගෙවල්ල දරුවෝ? නේ තාත්තනේ වයසට ගියේ තාත්තා ලෙඩ වුණේ තාත්තගේ ඇඟිලි කරු ඈත් උනේ තාත්තගේ යටිපතුල් ගොරෝසු උනේ ඔය තත්ත්වයටපත් උනේ ඔයා අපි හින්දානේ කියලා. ඒ මානසික අල්ලසවත් දීලා දෙනවද? එතකොට අම්මා ගාවට ගිහිල්ලා අම්මව අගය කරලා දෙනවද? ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න. ජීවිතේ එකපාරක් හරි කියලා තියනවද මම මගේ අම්මට ආදරෙයි කියලා? දරුවෝ කියනවද එහෙම ඇවිල්ලා? අම්මේ මම ඔයාට ආදරෙයි කියලා. තාත්තේ මම ඔයාට ආදරෙයි කියලා. එහෙම අර වැළඳ ගන්නවත් තියනවද මං කියන්නේ?
කාගෙන්ද මම මෙහන්නේ? දෙමව්පියෝ ඉන්න දරුවෝන්ගේ සමහරුන්ට මේවා කෝලම් කියලා හිතනවා. ඒ කමක් නැහැ මේ කෝලම් කරන්න ඒව හරි සුන්දරයි. එතකොට තමයි පින්නතුනි මේ ගෙවල් වල මේ ප්‍රශ්න සේරම ඉවරයි හොඳේ. එතකොට තමයි ගෙවල් වල සෙනෙහස කියන එක ඇති වෙන්නේ. එතකොට තමයි ගෙවල් වල අනෙක තුල විශ්වාසය කියන එක ඇති වෙන්නේ. නිරන්තරයෙන්ම ජීවිතේ පුරුදු වෙන්න. ගාර වෝච නිවාතෝච මහා මංගල සූත්‍ර දේශනාව තුල භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා අනෙකට ගරු කරන්න අද ඉඳන් පුරුදු වෙන්න. අත්තානං උපමං කତ୍වා අද ඉඳන් පුරුදු වෙන්න. මම නින්දා විඳින්න අකමැති කෙසේද එලෙසම අනෙක අකමැති කියන එක. අපි පුළුවන් නම් ඔය මම දැකලා තියෙනවා ඔයත්තන්ට බැරිද කවුරු හරි හම්බුනහම ඒ මිනිස්සයා hina වෙන්න කලින් hina වෙන්න. ඔය මලගෙවල් වල මං දැකලා තියෙනවා. අර එක්කෙනෙක් Nescafe එකක් බිබී ඉන්නවා. ගේට්ටුවෙන් ඇතුළට එනවා තව කවුරු හරි. අර Nescafe එක බිබී හිටු මිනිස්සයා දැක්ක අර කෙනා එනවා. පින්නතුනි දැක්ක ගමන් අහක බලාගත්තා. මේ නාට්‍ය හොඳට බලාගෙන හිටියම. ඔය ඇත්තොත් එහෙම තමයි හොඳේ. ඇයි ඒ අහක බලාගත්තේ? අර මිනිස්සයා ඇවිල්ලා කතා කරයි කියලා. දැන් දැක්කේ නෑ වගේ ඉන්නවා. අනේ අර මිනිස්සයා ඇවිල්ලා පිටට තට්ටුවක් දැම්මා. හාමුදුරනේ තරහ අවසර සෙකන්ඩ් වෙන්න කැමති නෑ වගේ එකක්. දෙක වෙන්න ගෙවල් වල ඒකන එකට එක කියා ගන්න එකත් ඇති වෙන්නේ අයියේ. දෙක වෙන්න කැමති නෑනේ. අර ඒ පිළිගැනීම ඉස්සරලම අනෙකගෙන් මට ඕනේ. තට්ටුව දාපු ගමන් පිටට දැක්කේ නෑ වාගේ හා දැන් දාවේ කියලා බොරු. ඔය අපි හරි කැමති කවුරු හරි ඇවිල්ලා අපිට කතා කරනවට. මෙතන කවුරු හරි ඉඳගෙන ඉන්න කෙනෙක් නේ කොහොමද මම කතා කරලා ඉස්සරහට ගත්තොත් එයාට ඇති වෙන සතුට. අන්න ඕක දෙන්න බලන්න. අද වගේ දවසක අපේ තරුණ තරුණියෝ දුවලා පුතාලා අම්මලා තාත්තලා අදිෂ්ඨාන කරන් සේවකයා කම්කරුවා වැඩ කරන කෙනා බිරිඳ ස්වාමියා දරුවා ඕන කෙනෙක් වේවා අපිට පුළුවන් අනේකට හොඳ ගෞරවයක් දෙන්න. අපිට පුළුවන් අනේකට හොඳ පිළිගැනීමක් දෙන්න. මරා ගන්න ඕන තරුණ තරුණියෝ good morning කියන්න පරක් වුණොත් එහෙම. මට එහෙම හොඳ බොහෝ කට්ටිය කියලා දෙනවා අහන්නකොට හැමදාම අපි ඉතින් මේවට හුම්කම් දෙන්න එපා නේවා. විකාර කියලා අතාරින්න බෑනේ. තරුණ දරුවෝ බොහෝ දෙනෙක් කියනවා දැන් හරි වෙනස්ලු. ඇයි කියලා අහනකොට වෙනදා මං කියන්නම් මේක මේ අපේ දුවලා පුතාලා ගොඩක් ඉන්න හින්දා good morning කිව්වේ එයාලු දැන් කියන්නේ නැලු මං කියන්න ඕනලු. ඔන්න වෙනස. අර පේනවනේ හරි කැමැති අනේක කියනවනම් දැන් මෙතන ඉන්නවනේ ආයතනවල වැඩ කරන අම්මලා තාත්තලා දුවලා පුතාලා ඉස්කෝලවල පන්ති යන කට්ටිය ගෙවල් වල ඉන්න කට්ටිය ඔයත් කැමති නැද්ද යනකොටම ඉස්සරලම ඔයත්තන්ට good morning කියනකොටද සැටිස් නැත්නම් අපි කියනකන් හිටියොද අර යන ගමම් අපිට කියනකොට අර පොඩි අර සෙලිබ්‍රිටි ගතියක් එනව නේද? දැන් පොලිසිය එහෙමනම් හැමදෙනා ලියන්න කලින් good morning කියලා හරි ලියනවා. ඒකවත් ඇති අපිට. පොලිසියෙන් කතා කරනවා. එහෙමයි. ඔය අර පොඩ්ඩක් ඒකට මොකද්ද? ඒ රෙස්පෙක්ට් කරන්න පුරුදු වෙන්න. එතකොට මේ මිනිස්සයා තුල තියෙන අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අර මෛත්‍රිය ඇතුළත් වෙනවා. උන්වහන්සේ දේශනා කරපු කරුණාවන්ත භාවය ඇතුළත් වෙනවා. බුදුහාමුදුරුවෝ හැම වෙලේම නේ සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා එහෙමයි උන්වහන්සේ. උන්වහන්සේ හරියට අගය කරා පින්නතුනේ සතුටු සාමීචිය කියන එක. සතුටු සාමීචිය යෙදෙනවද ගෙවල් වල?
ඔය සතුටු සාමීච්‍යයේ දෙන්න පෙම්වතා පෙම්වතිය බිරිඳ ස්වාමියා දූ දරුවෝ අම්මා තාත්තා එක්ක සේවකයා වැඩ කරන කෙනා එක්ක සතුටු සාමීච්‍යයේ දෙන්න ඔය අර කණ්ඩ පයින් දෙපා එහෙම ඔය කියනව නේද ඔය සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ ගිහින් බෑග් එක ගලවන්න කලින් පටන් ගන්නවලු අපි හිතමුකෝ එක ගෑනු ළමයෙක් මට අර ෆොටෝ වගේක් එවනවා ඒ කෙල්ලට තාත්තා හොඳටම ගහලා මේ එහෙම කරන්න හොඳ නැහැ කවදාවත්. ඇයි කියලා අහනකොට කවුරු හරි තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් නඩත්තු කරනවා. ගොඩනගාගෙන. එතකොට දෙමව්පියෝ හැසිරෙන විදිය දරුවෙක්ගේ මොකක් හරි දැක්ක ගමන් මොනවද කියන්නේ? ඒ දරුවට මුළු ආත්මෙම එපා කරවන්න එපා. නේ මගේ කියන විදිහටම කියන්නම්. ඔය කියනවනේ තොපිට ඉගැන්නුවට වැඩක් නැහැ මෙව්ව තමයි කරන්නේ. ඔය අපරාධ සල්ලි කිය එහෙම කවදාවත් තමන්ගේ දරුවෝ අවතක්සේරු කරන්න එපා. පුරුදු වෙන්න. කිසි කෙනෙක් ඔය කණ්ඩ පනින්න එපා පින්නතුනේ. කණ්ඩ පනින්න ආත්ම ඕන තරම් තියෙනවා. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කතා බහ කරනවද කණ්ඩ පනිනවා? ඒවට කලබල වෙන්න එපා. එනිසා පින්නතුනේ මේ දැක්කහම හිතට එන සිතුවිල්ල පාලනය කරන්න පුළුවන් ආත්මයක් ලැබිලා තියෙන්නේ. ඒ ආත්මය තුළ දැක්කහම පුරුදු වෙන්න අනේකට හොඳ පිළිගැනීමක් දෙන්න වෛරක්කාරෝ නැති වෙනවා. එක්කදර ඊයේත් අර ජෝඩුවකට වෙඩි තියලා මරලා දාලා තිබ්බනේ. පින්නතුනේ මොකක්ද මේ ඇති වෙන්නේ? අනේකට පිළිගැනීමක් නැහැ අනේකට ගරු කිරීමක් නැහැ. මෙහෙම නැති වුනහම වෛරය කියන එක දලු දානවා. මෙහෙම නැති වුනහම පලිගන්න එක දලු දානවා. සනසීමක් ඇත්තෙම නැහැ. සහෝදරයෝ සහෝදරියන් අතර එක පවුලේ කට්ටිය අතර ඇති වෙන්නේ මොකක්ද? අර දෙක වෙන්න කැමති නැති එක. එනිසා හැම අවස්ථාවෙම අදිෂ්ඨාන කරන්න ඇති වෙන සිතුවිල්ල දැකලා හෝ ඇහිලා ඒක පාලනය කරන්න පුරුදු වෙන්න. හිතිච්ච ගමන් ඇහිච්ච ගමන් කියන්න කතා කරන්න යන්න එපා. අර හිතිච්ච දේම කරන්න සූදානම් වෙන්නත් එපා. මොකද හිතිච්ච දේ හොඳයිද නරකයිද කියලා බලන්න ඕනේ. හිතිච්ච දේ හරිද වැරදිද කියන එක බලන්න ඕනේ. අපි මේ කවුරුවත් නැහැ පින්නතුනේ මෙතන අවුරුදුනේ අවුරුදු 7-800ක් ඉන්න කිසි කෙනෙක් නැහනේ. මම මේ බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ ඇට මිදුළු ලේමස් නහර වලින් හැදිච්ච සදුම්ලත් මේ ශරීරයක් හැමෙන් වහගෙන නඩත්තු කරන අපි පින්නතුනි මේ ඇඟ තුල 90ක් රෝග තියෙනවා. මේ ඇඟ තුල 90ක් ව්‍යාධි තියෙනවා. මේ ඇඟ පණුකුල 80කට ගුහාවක් ශරීරයක් වෙලා තියෙනවා. මේක හරි අස්තීර දෙයක් අපි නඩත්තු කරන්නේ. කොයි වෙලේ මොකක් මොන විදිහට වෙයිද කියලා හිතාගන්න බැරි කරජකයක් මාංශකයක් නඩත්තු කරන්නේ. ඒ නිසා එක වචනයකින්වත් පින්නතුනි සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. එක වචනයකින්වත් අකුසලයක් සිද්ධ කරගන්න එපා. මොකද අපි නොදැනුවත් හෝ දැනුවත් කියන කරන බොහෝ දේවල් මේ මුළු සංසාරෙම අපේ පිටිපස්සෙන්න පුළුවන්. අවශ්‍ය විදිහට දුක් දෙන්නත් පුළුවන්. අවශ්‍ය විදිහට සැප දෙන්නත් පුළුවන්. මොනවාද ඒ සංසාරේ කරපු කුසල් අකුසල්? ඔය මේ ගංගේවල් වල ඉන්නව නේද? ඔය උදේ ඉඳන්
බොන මාමලා තාත්තලා ඉන්නවනේ. ඒ කියන්නේ ඔය සමහරුන්ට වැඩට එක්කන් අර වැඩ කරන්න කලින් බොන්න ඕන. දවසම බත් කන්නේත් නැහැ. ඔය පාන් කෑල්ලක් මොනවා හරි එහෙම මම දැකලා තිනවා අපි සමහර ඔය පොල් කඩන මාමලා එහෙම ඒ බීලා තමයි නගින්නේ. අපේ ආමතුරුනේ තරහවසර ඉස්සර දංකොටුව කිව්වහමම ප්‍රසිද්ධයි. අරක්කුනේ ඉස්සර. දැන් නෑ. නෑ. ඔය මං කියන්නේ අර උදේ ඉඳන් හවස් වෙනකන් කිසි වැඩක් කරා හෝ නොකරා හෝ බොනවා. හැබැයි හොඳට වැඩ කරනවා. කන්නේ නෑ. බඩගින්න වැඩි වුණාම ඔය කියනවා ඒ ගෙදර වැඩ කරන කෙනාට කියලා කහට වීදුරුවක් ඉල්ල ගන්නවලු. තේ එකක් තමයි බොන්නේ. අපි හැම වෙලක් නොකා හිටියොත් මොකක් වෙනවද? මැරෙනවනේ. කහට බොන්න බෑනේ. ඒ වුණාට ඒ උදවියට කැස්සක්වත් තියනවද? එහෙම නයි පොළොංගු ගැහුවත් විසක් නගින්නේ නෑනේ. නෑ වෙන්නේ. වැරදියට ගනි. නෑ නෑ එහෙම නෙමෙයි. ඔය අර අපි මන් දැකලා දිනවා ගම් වල එහෙම ඔයත්තන්ට මතක් නැති අපේ ගමේ හවලාවයි කියලා. ඔරොත්තු දෙනවා. ඉහෙම් බහින රෝගයක්. ඉහෙම් බහින රෝගයක් නෑ. අවුව වැස්ස දූවිල්ල පින්න කියන එකක්වත් නෑ. දැන් ඇයි ඒ කට්ටියට එහෙම වෙන්නේ? සංසාරේ කරපු මොකක් හරි අකුසලයකට කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. පිළිවෙලකට ඉන්න සිත් පහළ වෙන්නේ නැහැ. ඒ ඇත්තෝ ගාව කවදාවත් ඔය බොරුව කියන එකක් නැහැ. ආටෝප සාටෝප කියන එකක් නැහැ. නමුත් ඒ ජීවිතේ නාස්ති කරගන්නවා. ඇයි වෙනතුනේ අර මොකක් හරි සසර කරපු කුසලකින් රකින්නවා කියලා දැනෙන්නේ නැද්ද? අර අපේ පන්සලට ආවා මේ පැතිවල එනවත් දන්නේ නැහැ පින්නතුන ශාස්ත්‍ර කියන්නේ නේ. අර සාරියක වගේ එක නේ පොඩි එකෙක් එල්ලගෙන ආවා. මම ඇහුවා මොකද්ද ඔය තියෙන්නේ කියලා. මේ දිගාරලා පෙන්නෝ මේ මගේ අල්ලෙන් 4ක් විතර ඇති. පොඩි එකෙක්. මාසයක් නෑ පින්නතුනේ. මං ඇහුවා දැන් ඔය එල්ලගෙන යන දාඩියේ බිබිලි දිලිසෙනවා පොඩි එකා. දුකේ බෑ. මං ඇහුවා කවුද අම්මා කියලා. ඒ ඉතින් අපේ අම්මලාට දරුවෙක් හම්බුනොත් එහෙම ඒක අම්මා කියන්නේ හරි අපහසුයිනේ. මගේ ළමයා කිව්වා. මං ඇහුවා කොහෙන්ද හම්බුනේ? වාඩියෙන්ලු. එයාලගේ අර වාඩි ගහගෙන ඉන්නේ කොහේ හරි එක්කහුව වෙලා කට්ටියකට. මං ඇහුවා කවුද දැන් ඔක? නේ වියෝජිලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ක්ලිනික් නැහැ. ඒ වප්පියෙන් හරි කමන්නේ ඒ මොකකින් හරි පෙකණිවල කැපුවා. ළමයා ගත්ත දවස් 3-4කට පස්සේ සේරම කරලා තැම්බුම් හොද්දක් බිව්වලු. පැහැදිලිද? අය වීදුරු පෙට්ටි විස බීජ යන ඒවා ඒ මිඩ්වයිෆ් ඔය ත්‍රිපෝෂ සම්පෝෂ දෙන ඒවා බර කිරණ ඒවා මොකවත් නැහැ. ඒ ඉතින් එහෙම යාලා ස්ථිරවම තැනක් නැහැනේ. මම කල්පනා කරපු දෙයක් තමයි මොන මට්ටමින් කොතන ඉපදුනත් සංසාරේ කුසලය කියන එක තියෙනවා නම් සංසාරේ කරපු පේනවද පින් විසින් රකින්න විදිය? පේනවද පින්නතුනේ සංසාරේ කරපු කුසල් වලින් රකින්න විදිය? කැස්සක් කෙම්බිරිස්සාවක්වත් එන්න දෙන්නේ නැහනේ ඡායාවන පායිනේ. බුදුවරු දේශනා කරේ සංසාරේ කරපුවා කියපුවා හේව නැල්ල වගේ පිටිපස්සෙන් එනවලු. නිකන් නෙමෙයි අවශ්‍ය සැප විපාක ළඟා කර දෙමින් මතක තියාගන්න සංසාරේ කරපුවා කියපුවා හේව නැල්ල වගේ අපේ පිටිපස්සෙන් එනවා අපිව රකින්න. අපේ පොඩි එකෙක් උදේ 5ට විතර එළියට දැම්මොත් කිඹුන් ගිහිල්ලා මැරෙන්නේ නැද්ද? නේ අර ඔය කෑම හදා දෙන ඒවා පිටි ඒවා මොකවත් නැහැනේ. ඔය අඹරනවා බ්ලෙන්ඩර් කරනවා නේ ඒවා කිසි දෙයක් නැහැ. මම මේ මගේ දෑහට දැකපු එක කියන්නේ. ඒ දරුවන්ට අර වෙන කිසිම දෙයක් නෙමෙයි සංසාරේ කරපු කුසල් අකුසල් විපාක දෙන විදිය.
එනිසා අපිව රකින්නේ අපිව දරාගෙන ඉන්නේ තාම ඇවිදින්න පුළුවන් ඇයි? බුදුම විදිහට පින් කරලා ඇති. තාම කන් දෙක ඇහෙනවා. ඇස් දෙක පේනවා. මේ බුදුම විදිහට පින් දහම් කරන්න පුළුවන්. ඒකයි මම යෝජනා කරන්නේ. ජීවිතේ පොඩි හරි අවස්ථාවක් එයි අපේ පින්වතුන්ට අර මොකද්ද පොඩිම දෙයක් ඔයත්තන්ට කියන්න. ගෙදර බල්ලට වතුර දෙන්නේ මොකේද? ඔය කිරි හට්ටියක හරි තැලිච්ච නෑ බිලි එකක් පල්ලෙක හරිනේ ඔය ඇල්මිනියම් මොකක් හරිනේ දෙන්නේ. මං කියන්නේ ඕකට වතුර ටිකක් දාන එක පින්නතුනි ඕකත් හරි දුර්ලභ වැඩක්. ඕකත් හරි ඕක හැමදාම හම්බෙන්නේ නැහැ. බට්ටික කණ්ඩ කලින් ඔය ගෙවල් වල කුරුළු ලෑලි තියෙනව නේද? කුරුල්ලෙකුට හරි බත්තට 25ක් 30ක් දාන එක ඒව හරි දුර්ලභ දේවල් පින්නතුනි. ඇයි දුර්ලභයි කියලා කියන්නේ? ඔය කරන්න හිතුණාද හැමදාම? එහෙම හිතෙන්නේ නැහැ. මිනිසත් භවයක් ලැබපු වෙලාවක විතරයි ඕක කරගන්න පුළුවන්. සතෙකුට බොණ්ඩ ටැප් එකක් හරි අරින්න පුළුවන්ද බල්ලෙක් වෙලා ඉපදුනොත්? කුරුල්ලෙකුට කණ්ඩ බත්තට ටිකක් හරි දාන්න පුළුවන්ද නෑ පොළඟෙක් වෙලා ඉපදුනොත්? මේ හැම එකක්ම කරගන්න පුළුවන් මනුෂ්‍යාත්ම භාවයක් ලැබපුවාම විතරයි. ඉල්ලගන්න මිනිස්සෙකුට කැම ටිකක් දෙන්න මේක කරන්න පුළුවන් වෙන්නේ කවුරු වෙලා ඉපදුනොත්. ඒ නිසා අපේ අම්මලා තාත්තලා පුදුම විදිහට ගෙවල් වල පින්දහම් කරනවා. අපේ අම්මලා තාත්තලා පුදුම විදිහට දැන් ඔයත්තන්ට අමුතුවෙන් පින්දහම් කරන්න වෙලාවක් නැත්නම් මම මේ ගෙදර කරන ටිකම මේක නේ ඔයත්තන්ට ඉතින් මේ මහ ලොකු දේවල් නෙමෙයි මේ මහ ලොකු දේවල් නෙමෙයි ටික අද ඉඳන් කරන්න පටන් ගන්න. අපේ අම්මලා උයනවනේ ගෙවල් වල. මෙතන උයන්නේ නැති අම්මලා නැහැනේ. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. දරුවෝ කන්නේ මොනවාද? අම්මලා උයන එක. කනබත් කටක් ගන්න කාටද පින් සිද්ධ වෙන්නේ? අම්මලාට. හැබැයි අර උයන්නේ හැම නෑනේ අර කියනවනේ තොපිට තම්බනවා ඉවරයක් නෑ මේක කියලා. එහෙම මේ ද්වේෂ සහගතව කරන්න එපා. හාල් ටික ගරන්න නෑබිලියට දාලා කොරහට ගත්ත වෙලේ ඉඳන් ඕක හරි දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙන. ඔය දරුවෝ ලොකු මහත් වෙලා ඉන්නේ කවුරු හින්දාද? අම්මලා තාත්තලා හින්දා නෙමෙයිද? කෛරාත්තේ තම් පුනප්පුණං නැවත නැවත සිහිපත් කරන්න. මොකක්ද? ඔය කරපු පින්කම. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට තමයි මේ පින්කමේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ. ස්වාමියා ඔට්ටු තට්ටු වෙන්නේ දහඩිය මුගුරු අගුරන්නේ කවුරු උයලද? අර අපේ අම්මලා උයන කෑම ටික තාත්තලාටත් එහා සමානව සතුටු වෙන්න පුළුවන් පින්කම් කරනවා. ඔය මොකෝ ඉතින් අරකට ගරන්න හාල් වෙන කොහෙන්වත් වෙන්නේ නැන්නේ. මේ දරුවා හැදෙන්නේ ඒ තාත්තලාගේ දහඩිය කඳුළු. දරුවෝ අඳින්නේ පළඳින්නේ දරුවෝ ඉගෙන ගන්න දරුවෝ ලොකු මහත් වෙන්නේ කාවද පෝෂණය කරන්නේ. එනිසා පුත්තාවත්තු මනුස්සානං බුදුරු ගන්නන්නේ දරුවෝ කියලා කියන්නේ සම්පතක්.
ඒ සම්පත පෝෂණය කරන එක කවුද දන්නේ අපේ දරුවා කවදා හරි මහාන වෙලා ලෝකෙටම බණ කියයි කියලා. දැන් මම මේ කියන බණ පදයක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? මගේ අම්මටයි තාත්තටයි. ඒ කරපු ආයෝජනයේ ප්‍රතිඵල නේ හොඳට කණ්ඩ බොණ්ඩ දුන්නා, ඉගැන්නුවා, අඳින්න පළඳින්න දුන්නා. ඒ නිසා තාත්තලාට සතුටු වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ පිංකමක් වැඩේ කියන්නේ විභාගේ පේල් වෙච්ච ගමන් කියන අපරාධ තොට වීදම් කරපු සල්ලි කියලා. කියන්නේ නැද්ද? එහෙම කියන්න එපා. ඔය සමහර දෙමව්පියෝ කියලා තියෙනවා. මම ඒ කියන විදිහටම කියන්න. හාමුදුරනේ විෂයන් 7කට විතර යවවලු. ඉතින් මේ තේරුමක් නැලු, ලකුණු අඩුයිලු. අර කරපු පින්කම වැඩක් නෑනේ. ඒ උගන්නන එක පෝෂණය බුදුවරුත් දේශනා කරන්නේ මංගල කරුණ වලනේ. පුත්තධාරස්ස සංඝෝ අඹු දරුව මනවින් පෝෂණය කරන එක හරි පින්කමක් පින්නතුනේ. ඔය පින්කම කරනවනේ දැන් ගෙවල් වල. හැබැයි අපි දන්නේ නැහැ සමහර විට අපි කරන්නේ පින්කමක් කියලා. අපි දන්නේ නැහැ සමහර විට අපි කරන්නේ මේ සංසාරේ ලස්සනට තියාගන්න පුළුවන් පින්කම. ඇයි දන්නේ නැත්තේ? අර සිතුවිලි පහළ වෙන්න ඕනේ. දරුවට අඳින්න පළඳින්න ගේනේ මේ කඩේට ගිහිල්ලා බඩු ටික ගන්න කවුරු වෙනුවෙන්ද? දරුවා වෙනුවෙන්. දැන් ඔයනේ දැන් අයියා ඔය හැමදාමනේ උගුර කඩාගෙන නේ කටයුතු කරන්න වාටම කණ්ඩ නෙමෙයිනේ කාටද? මේ දරුවට බිරිඳට නේ පවුලේ ඒ කටයුතු යුතුයකම් ටික ඔය ඇත්ත හැමදාම අර හිතේ තියෙන්නෙම අපිට කණ්ඩ කියන එක නෙමෙයි. මෙතන එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්වත් ඉන්නවද මට කණ්ඩ හම්බ කරන්න ඕන කියලා? නෑ. ඔය ඇත්තොන්ගේ හිතවල තියෙන්නෙම යුතුයකම් කරන්න. බුදුහාර උගන්වනවා ඥාති බලි, අත්ති බලි, പ്രേත බලි. මේ පංච බලිවල උගන්වන්නේ මොකක්ද? අපි හම්බ කරන ඒවා වියදම් කරන විදිය. ඒ නිසා අපිට දැන් තියෙන්නේ අර අපි කටයුතු කරනවා. හැබැයි අපි සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා අද ඉඳන් ඔය කරන හැම එකක් දිහාම බලලා සතුටු වෙන්න. නේ මල ගෙදරකට යන්නේක, මගුල් ගෙදරකට යන්නේක, ඒ අනුග්‍රාහකත්වයේ දක්වන එක, සත්කාරයේ දක්වන එක. සමහර මම දැකලා තියෙනවනේ ඔය මගුල් ගයක් එහෙම කියපුවාම නිකන් අර ඒකට තදටම දැනෙනවනේ අර නොයා ඉන්න බැරිකමට. පින්නතුනේ දෙන්න පුළුවන් ජීවිතේ මිනිස්සෙකුට මං කියන්නේ තියෙන සේසතම දීලා දාන්න කියලා. ඇල්ලතර වේදුරුවක් හරි දෙන්න පුළුවන් වෙලාවට දෙන්න. සියල්ල අතාරින්න පුරුදු වෙන්න. අර ගතින් නෙමෙයි සියල්ල මනසින් අතාරින්න පුරුදු වෙන්න. සියල්ලගෙම වෙනස් වීම, සියල්ලගෙම නැතිවීම කියන එක දැනගෙන ඉන්න. යුතුයකම් ටික කරන්න. හැබැයි මේ සියල්ල නැති වෙනවා, වෙනස් වෙනවා කියන එක විතරක් ඔළුවේ තියාගෙන ඉන්න. සියල්ල අතාරින්න මනසින්. එතකොට පුළුවන් නැති වුණාම දුකක් නැති විදියට ජීවත් වෙන්න. අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරගන්න සල්ලි ටික හොඳට හම්බ කරන්න. එතකොටනේ දෙන්න පුළුවන්. එතකොටනේ පින්කම් ටික කරන්න පුළුවන්. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ. පින්නතුනේ සංසාරයක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ජීවිතේ අවස්ථා ඕන තරම් තියෙනවා. ඔය දරුවෙකුට පොතක් පෑනක් අරගෙන දෙන්න, මකන කෑල්ලක් අරගෙන දෙන්න. වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඔය පෙනඩෝල් කාඩ් එකක් සිද්ධාලේප කුප්පියක් අරගෙන දෙන්න. ඒ තමන්ගේ නම්බුකාරකමත් රැකගන්න ඕන නම් ඒවට ඒ ගැළපෙන විදිහට කරන්න. කවදාවත් අර කපිල මාළුවා වගේ වෙන්න යන්න එපා. කපිල සිටුවරයා දුන්නට වඩා කියෙව්වා. කපිල සිටුවරයා
අර කෙරුවට වඩා පූජානන්දට දෙව්වා. ඒ නිසා අර තමන් ඉස්සෙන්න එපා. ඒ අර මොකක් දෙයකට බජාර් භාෂාවෙන් කියන්නේ පොරක් වෙනවා. එහෙම ලොකුවට ඔළුවේ අපි දන්නවද මේ බණ පින්කම් එහෙම කරනකොට එහෙම මේ මට සල්ලි දෙන්න හදනවනේ මම මේක කියනවා හොඳේ මේ අහවල් දිහාට එනවලු ඊට කලින් බැරිද මේ මෙහෙන්න මං කිව්වා එදාටම එක්කව වෙන්නකෝ නෑ එතකොට ඒක මට හරි නෑලු අර කවුරු හරි මාව ගෙන්නන්න කලින් ඒ පැත්තේ දන්කොටු එමුනේ නෑ ඕනේ අර මම ගෙන්නුවා කියන්න මමයි කරේ එහෙම නෙමෙයි කරපු දේ දිහා බලලා සතුටු වෙන්න චිත්තං පුනාතීති පුඤ්ඤං නේ හදයන් පුනාතීති පුඤ්ඤං මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන අපි කරපුවා දිහා බලලා අතෑරලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන එතකොට තමයි මේ සංසාරේ අපි කරපුවා කියපුවා යහපත් විදියට අපේ පිටිපස්සෙන් එන්නේ මම ආශිර්වාද කරනවා මම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න ගෙවල් දොරවල් වල ජීවත් වෙන තැන ඉඳන් සමාජයේ ජීවත් වෙන සෑම තන්හිම මං කියන්නේ මේ කියපු එක බණක්වත් එක වචනයක්වත් තේරුනේ නැත්තම් නැතුවට කමක් නැහැ නැතුවට කිසිම ගැටලුවක් නැහැ එක දෙයක් විතරක් මතක තියාගන්න අර අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්න. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට අපේ තරුණ දුවලට පුතාලට කියන එක? මට වෙනවට අකමැති දේවල් මම මේක මෙහෙම කියනවා. මේ ඔය මම ඉතින් හැමදාම කියන මද්ද්‍රව්‍ය කේස් තියෙනවද නැහැනේ? ටික. ඔව්. ඒ කියන්නේ දන් කොටුවේ බඩු තියෙනවා. අම්මලාගෙන් තමයි අපේ හැමදෙරම හොයා ගන්න පුළුවන්. ඒ ඉරියව්වෙන්. ඔය ඉරියව් බලපුවාම නම් හිතෙන්නේ කොහෙවත් නැති වට වඩා දන් කොටුවේ තියෙනවා කියලා. ඔය කොහොමත් ඔය විකුණන කට්ටියත් ඇතිනේ මෙතනනේ. මං කියන්නේ කුඩු අයිස් පෙති. ඔය විසමත්ද්‍රව්‍ය තියෙන. ඒවා හරි පිළිකාවක්. මොනවාද අපිට වෙනවට අකමැති දේවල්? ඔයත්ෝ කැමතිද මගේ දරුවෙක් කුඩු ගහලා නැහිනවට? ඒක අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් කැමතිද? එහෙනම් ඒක නොකර ඉන්න ඕන නේ. ඔයත්ෝ කැමතිද අපේ දරුවෙක්? ඇයි මේවා මම දැක්කාර CCTV එකක් ලයිට් කණුව ගාව දාලා යන්නේ අපේ අම්මලාත් දන්නේ කාන්තාව. අර එහෙමනේ බිස්නස් එකේ ලයිට් කණුව ගාව විසික් කළා යනවා. ඒක කරන්නේ මේ කාන්තාව බහුතරයක් කරන්නේ. කැමතිද මගේ දරුවෙක් පෙති බීලා නැහිනවට? කැමතිද මගේ සහෝදරයා අයිස් ගහලා නැති වෙනවට? අර අපි අකමැති යම්සේද පුරුදු වෙන්න අනුනුත් අකමැති කියලා. මගේ අම්මා තාත්තා කැමතිද මම නැති වෙනවට? නෑ. එතකොට හැම වෙලේම හදවතට තට්ටුවක් දදා බලන්න ඕන. මම නම් කියන්නේ මේ පොඩි උන්ට දුම්කල පළුවක්වත් විකුණන්න දෙන්න එපා කියලා. ඇයි? මේ පුංචි දරුවෝ මේක හරි පිළිකාවක් වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ පන්ති යන කොල්ලට පෙතිකාට් විකුණන්න ඕන තරම් බලාගෙන ඉන්නවා. මම අපේ සත්පුරුෂ මහත්තුරුන්ට කියන්නේ දන් කොටුවේ තරුණයෝ එක්කහුවෙන් අපේ ත්‍රිරෝද රත සංගම් වල මහත්තුරු එක්කහුවෙන් වෙළඳ සංගම් ව්‍යාපාරිකයෝ එක්කහුවෙන් පිං සිද්ධ වෙයි. මේ අපේ කුඩු ගහන්න පටන් ගත්තොත් නැති වුණොත් එහෙම කතෝලිකද මුස්ලිම්ද බෞද්ධද කියලා එකක් තියනවද? කවුරු හරි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක් නැති වෙන්නේ නාස්ති වෙන්නේ කවුද? එහෙනම් අපේ තරුණ දුවලට පුතාලට මහත්තුරුන්ට වගකීමක් තියෙනවා. දන් කොටුවේ මද්දව්ව වලට හිසෝසවන්න දෙන්න එපා. නේ අරක්කු බෝතලයක් බොයි දෙකක් බොයි පහෝදාට නැගිටින්නවත් බෑනේ. මම මේ බොණ්ඩ කියනව නෙමෙයි.
නමුත් අර විෂ මද්දව්‍ය හරි භයානකයි. අම්මා තාත්තා හරි දුකෙන් වේදනාවෙන් ඉන්නේ. සල්ලි තියෙනවා. ඉස්මයන්ට සල්ලි තියෙනවා. හැබැයි හරි කනගාටුවෙන් හාමුදුරුවනේ කියවිලා කියනවා දරුවනේ කෝස් එකකට දාලා තිබ්බේ ඒකෙනුත් අරගෙන ආවා. දැන් බේර ගන්න බෑ. දැන් කර කියා ගන්න දෙයක් නැහැ. විවිධ මද්දව්‍ය වලට හුරු වෙලා ඇබ්බැහි වෙලා. ඒ නිසා අපි අකමැති යම්සේද මගේ දුව පුතා මගේ අම්මා තාත්තා මගේ දරුවා මේවට එක්කහුව වෙනවට එලෙසම අනුන් දිහා බලන්න පුරුදු වෙන්න. අපි අකමැති යම්සේද අනේකා ලේබල් කරනවට අපි කැමති නෑ. කවුරුත් මට චෝදනා කරනවට මම කැමති නෑ. මං ගැන දොස් කියනවට මම කැමති නෑ. මට මඩ ගහනවට මම කැමති නෑ. මට ඊර්ෂ්‍යා කරනවට එලෙසම පුරුදු වෙන්න අනේකට ඊර්ෂ්‍යා නොකර ඉන්න. එලෙසම දැන් පැයක් ඉවරයි මම පොඩි වෙලාවක් තව ගන්න හොඳේ. එලෙසම පුරුදු වෙන්න. අර මේක අනේකටත් උනොත් ඒ වේදනාව ඒ විදිහටම මට ඇති වෙයි කියලා. අර නේ ඔය වලිපලි එහෙම යනවද මෙහෙ නෑනේ. ගහමරා ගන්න ඒවා. සමහර දවස් තියෙනවා අපේ හැමදෙරනේ. විශේෂ දවස්. ඒ කියන්නේ ඔයාලා මියුසිකල් ෂෝ එහෙම යනකොට නෑ මෙහෙමයි. මෙහි දංකොටුවේ යම් සීමා ටිකකුත් තියෙනවා අපේ හැමදෙරනේ. ඔව්. එහෙම වැදගත් විදිමත් මිනිස්සු ටිකක් හැරිලා. ජනප්‍රියත් මේ කිට්ටුව හින්දා මේ පැත්ත උස්සනවත් දන්නේ මේ දංකොටුව වැදගත්ලු. ඒ දංකොටුවේ වැදගත්කම පරිස්සම් කරගන්න. ඒ තියෙන්න ඕනනේ. අර මේ පොඩි ළමයාක ඉඳන් ඒ වැදගත්කම තියෙන්න ඕනේ. ඔය මන් දැකලා තියෙනවා සමහර පටවු රංචු පිටින් එක්කහුවලා හෙල්මට් පාරවල් අතාරිනවා. මේ දවස්වල වැඩියෙන්ම යනවා. හැමතැනම පේන්න තියෙන්නේ. එතකොට මේ ළමයි අර වියරු මේ ළමයිට දැනෙන්න ඕනේ මම බොහෝ පිරිසක් ඉස්සරහ මම ලැජ්ජාවටපත් වෙනවා. මම කැමති නෑ කාගෙන්වත් ගුටි කනවට. පුතේ හිතන්න මම අකමැති යම්සේද එලෙසටම අනෙකත් අකමැති. මම බය යම්සේද අනෙකත් බයයි. බුදුහාමුදුරුවෝ අහනවා තමන් උපමා කරගෙන ජීවත් වෙන්න. අපේ තරුණ මහත්තුරු ආවේගශීලී වෙන්න එපා. තරුණයන්ට ඔය ජවයට ඔය පෞරුෂයට ඔය තරුණේ අභිමානයට තියෙන්න ඕන හොඳ සීල සම්පන්න භාවයක්. ඒ සීල සම්පන්න භාවය ඇතුලේ තියෙන්න ඕන මන්නම් කියන්නේ කුණුහරුපයක්වත් කියන්න එපා කියලා. ඔය මම අපේ තරුණ දුවලට පුතාලට කියන අම්මලාට තාත්තලාට ඉතින් හැදෙන්න කාලයක් නැත්තම් අපේ තරුණයන්ට පුළුවන්. කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක්. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක්. අර හොඳට ආදරය කරන්න පුළුවන් තරුණයෙක් වෙන්න. මොකද ඒ ආදරය කරන්න පුළුවන් තරුණයෙක් ඇතුලේ නෑ කවදාවත් වචනයකින්වත් අනෙකට පීඩාවක් කරන්න පුරුද්දක් නෑ. එතකොට තමයි මේ විවාහ ජීවිත පවා ලස්සන වෙන්නේ. අනෙකට ගරු කරන්න අනෙකට නම්‍යශීලී වෙන්න. එතකොට හිනාවෙන් පවා අනෙකව දිනා ගන්න පුළුවන් තරුණයෙක් වෙන්න. දැන් සමහර තරුණයෝ ඉන්නවා අර ගමට බෝධිසත්වයා වාගේ. මේ සමාජයට හොඳයි. ගෙදරට මෙලෝ වැඩක් නැන්නේ. සමාජයට හොඳයි. බුදියන කොට උරේ හොදන්නේ නැන්නේ. මුළු ලෝකෙම වැඩ කරන දැන් මේ බණ පිංකමක් කරනවා කීපා මෙව්වගේ ඇවිල්ලා එල්ලි වෙනකන් වැඩ. අර කතාවට කියන අවසර රට හදන්න ලෑසි ඇඳ හදන්න නැල්ලු නිදාගන්න. හරියටම හරි. මේ සේරම කරනවා ගෙදර ගිහිල්ලා බත් කාපු පිගාන හොදන්නේ. මේ සේරම කරනවා තේ බීලා කෝප්පේ පුටු යටින් තියලා එනවා ඒක හොදන්නේ. ඒ නිසා අර ජීවිතේ සකස් කරගන්න ඒ උනන්දුව පුතේ ඇති කරගන්න. මං කියන්නේ අර පෞරුෂයක් තුල තියෙන්න ඕන දේවල්. ඒ පෞරුෂය ඇතුලේ තියෙන්න ඕන හම්බ කරන්න ඕන කියන මානසිකත්වයේ තියෙන්න ඕනේ. ඒ පෞරුෂය ඇතුලේ තියෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව තුල සඳහන් කරපු විදිහට ඒ උත්තාන සම්පදානේ ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා උත්සාහ සම්පත්තිය හම්බ කරන්න ඕනේ. හම්බ කරනවා වගේම
අර හම්බ කරන එක රැකගන්න පරිස්සම් කරගන්න දැනගන්න ඕන. ඔය තරුණ කාලයේ තුල හොඳ කල්යාණ මිත්‍රත්වයක් ඇති කරගන්න ඕන. පුරුදු වෙන්න සමජීවි කතා. අර පමන දැනගෙන ජීවත් වෙන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපට මාසෙට රුපියල් 40000ක් නම් හම්බෙන්නේ ලක්ෂ 8ක බයික් එකක් ගෙනලා කරන්න බෑනේ. අර ඉඩකඩ උකස් තියලා නේ ඔය කොල්ලොන්ට ගහනවා එකපාර මුණක් රට යන්න ඕන කියලා. මේ කොල්ලුවට ගහපු ගමන් මොකද කියන්නේ? අර ඇවිල්ලා බලනවා ඉඩම තිබ්බොත් කීයක් ගත්ත හැකිද? අන්න ඒක නම් මෙහි තියෙනවා වැඩිපුර. ලංකාවේ නේ බහුතරයක් ඉන්නේ. ඔව් ඔය නෑ තුරුන්ගේ සරණයි සේරටම යන්න හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නමුත් අර පරිස්සමටනේ මේවා සේරම නැති කරගෙන යට කරගෙන ගිහිල්ලා එන්න ටිකට් එක දාන්න මෙහෙන් සල්ලි යවන්න ඕන ආය සනසෙන් ණයක් අරගෙන. ඒ හින්දා අර පමණ දැනගෙන ජීවත් වෙන්න නේ අයට හරියන්න ජීවිතේ අපේ තරුණ මහත්තුරු වැයක් හදාගන්න. මං කියන්නේ අර හැම එකකම කොණ්ඩ රැවුල් කපන එකේ ඉඳන් ඇඳුම් පැළඳුම් ගන්න එකේ ඉඳන් වාහන ගන්න එකේ ඉඳන් ජීවිතේ බබලෙන්න වැජබෙන්න ඔය අර හම්බ කරනවා වගේම පරිස්සම් කරගන්න ආපදාවේදී තියාගන්න බලන්න. එතකොට අද 1000ක් හම්බ කරොත් 900ක කණ්ඩ ලෑස්ති වෙන්න එපා. මොකද හදිසියට පෙන්ඩෝල් දෙයක්වත් ගන්න සල්ලි දෙන්න කවුරුවත් නැහැ. එනිසා අපේ තරුණ දරුවන්ට මම යෝජනා කරනවා හොඳට හම්බ කරන්න හොඳට මහන්සි වෙන්න. ඔය පෞරුෂය තියාගන්න. පුතේ කාටවත් පාවිච්චි වෙන්න යන්න එපා. ඔය මේ සමාජයේ වැඩි බලල්ලු ලවා කොස්සට බාවන පෙරිස් මේ සමාජයේ පුතේ හරියට ඉන්නවා අපිව අවුස්සන්න. අර ඔය ඇත්තම මම මේ තරුණ දරුවන්ට කියන්නේ පුතේ බණ අහන ගමන් දැන් හදවතට තට්ටුවක් දාලා බලන්න අර මට එන ටෙලිෆෝන් කෝල් අපිට කෝල් දෙනවද රස්සාවකට යමන් කියලා. අපිට කෝල් දීලා කියනවද උඹේ ඔය නාස්තිය වැඩි නවත්ත ගනින් කියලා. දැන් මම මේ කාටද කියන්නේ? තරුණ දරුවන්ට. හදවතට තට්ටුවක් දාලා අහන්න. අපිට කෝල් දීලා කියනවද නේ උඹ මෙහෙම ඉතුරු කරගනින්. මෙහෙම පරිස්සම් කරගනින්. මේ ඇඳුමක් ගනින් උඹ දැන් නේ රත්තරන් බඩුවක් ගන්න කාලේ කවුරුවත් කෝල් දීලාම කියලා දෙනවද? ඔහොම කිව්වනම් කිව්වේ කවුද? අම්මා හැමදාම කියනවා. අප්පිරිය වෙලා ඇත්ත දැන්. තාත්තා හැමදාම කියනවා. අප්පිරිය වෙලා ඇත්තේ. පුතේ කියලා දෙනවද කවුරුවත් උඹ ඉතුරු කරලා ඉඩම් කෑල්ලක් ගනින් කියලා? අර බලන්න කල්යාණ මිත්‍රත්වයේ තියෙන්න ඕනේ. අපි හම්බ කරන දේ රැකගන්න. මම දැකලා තියෙනවා දැන් අර මේ පැතිවල ටිකක් රටතොට වැඩි කියපු හින්දා මම මේ කියන්නේ. ඔය රට ගිහිල්ලා ආපුවාම කී දෙනෙක් එක්ක අහුවෙනවදනේ? ගෙදරින් කන්නේ බොන්නේ නැහනේ. අවුරුදු ගාණක් රට ඉඳලා මේ සතියක වැකේෂන් එකකට එන්නේ. දවස් 6ක් විතර බොනවනේ පිට මිනිස්සුත් එක්ක. නැද්ද? එන්න කලින් ලිස්ට් එක යවනවා. මේ අර ඕක තෝරගන්න ඕනේ. ඇසුරු කරන්න ඕන කවුද නැද්ද කියන එක දැනගන්න ඕන. සමහර අම්මලා කියනවා මේ නාත්තන්ඩි කිට්ටුවනේ තියෙන්නේ. හාමුදුරුවනේ දවස් 14කට ලුවාවේ දවස් 12යිලු ලංකාවේ හිටියේ. ඉතින් එක රැක් බත් උයලා කවා ගන්න බැරි වුණාලු. ඇයි? මේ අර හාවෝ වගේනේ අහුවෙනවා. ඒ හින්දා ඔය කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. මොකද යන්න සල්ලි දීපු කවුරුවත් නැහැනේ. මම මේ අර හුදකලා වෙන්න කියනව නෙමෙයි. නමුත් අපිට පෞරුෂයක් ශක්තියක් තියෙන්න ඕන. කවුද උදව් කරන්නේ? කවුද අවවාද දෙන්නේ? කවුද හරි මගට යන්න කියන්නේ? අර වෙනසෙන්ඩම අත වනන පැත්තට යන්න එපා. මොකක් හරි වුණොත් කවුද ඉන්නේ? ගෙදර විතරයි. මොකක් හරි වුණොත් අම්මයි තාත්තයි විතරයි. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්නත් අනාගත ලෝකේ අභියෝග ජය ගන්නත් ශක්තිය ධෛර්යය
තුරුණන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු. ඒ වගේම බණහඬ ආපු අම්මලාට තාත්තලාට තරුණ දුවලට පුතාලට අනෙකත් කෙරෙහි මෛත්‍රී අනෙකා කෙරෙහි කරුණාව පහළ වෙන්න අවස්ථාව ලැබෙන්න ඕන. හිතවල තියෙන වෛරක්කාරකම් ද්වේෂ සහගතකම් නැති වෙන්න ඕන. අම්මට තාත්තට දරුවන්ට ස්වාමියාට බිරිඳට අසල්වාසීන් සමග සතුටින් සහජීවනයේ ජීවත් වෙන්න අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුන ගන්න පුළුවන් මානසික මට්ටමක් දියුණු වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ බණ පින්කම සංවිධානය කරපු සහ මේ වෙනුවෙන් කටයුතු කරන්න අපවුණු කැපවුණු ඒ ව්‍යාපාරික මහත්තුරුන්ට විශේෂයෙන්ම දැනගන්න ඕන මේ සියලු දෙනාම අදනේ ඒ ජනප්‍රියයිති මේ ඔයා නිසා තමා මේ බණ පින්කම අද සම්බන්ධීකරණය සිද්ධ වුණේ. නැත්තම් අපි දෙන්න අද කටාරවලනේ එන්න හිටියේ. එතකොට මේ ඉතින් මගේ මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ මම මිත්‍රයෙක් වගේ ආශ්‍රය කරන අපේ ප්‍රවීණ නිවේදන ශිල්පී ජනප්‍රිය ජනනාත් ගුණවර්ධන මැතිතුමා අපේ අයියා. ඉතින් අපිව සම්බන්ධීකරණය කරලා දීලා මේ ව්‍යාපාරික මහත්තුරුන්ට මේ බණ කියන්න ඕන කියලා හරි උද්‍යෝගයෙන් හරි උමනාවෙන්. ඒ නිසා පින්කම බොහොම පිළිවෙලයි, හරි සංවිධානාත්මකයි, හරි පිරිසිදුයි. කිසිම දෙයක අඩුවක් පහඩුවක් නැහැ. අනේක වාරයක් සමා වෙන්න ඕන මං එන්න පරක් වුණාට. අද තව ධර්මදේශනා දෙකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මං ඊයේ ටිකක් පාන්දර හරියේ තමයි පන්සලට ආවේ. කෙසේ නමුත් සියල්ල හිතුවට වඩා හොඳට සිද්ධ වුණා. සියලු දෙනාම බණ ඇහුවා, පන්සිල් සමාදන් වුණා. gedara dora සමාජය තුල ජීවත් වෙන්න ඕන විදිහ දැනගත්තා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු කියලා අපිට සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන්න පුළුවන් පින්කම සංවිධානය කරපු උදව් පදව් කරපු මේ ධර්මාසන සකස් කරන්න, මේ හත් ගහන්න, කොඩි දාන්න, මේ සෑම දෙයකටම දිවාරය ඩොබල මහන්සි වෙන්න ඇති, වෙහෙසෙන්න ඇති. අපවුණු කැපවුණු මුල්ලුණු සංවිධානය කරපු, වේදම් කරපු, ආපු ගියපු, ඇයි හොඳයි කම් කියපු සියලු දෙනාටම පින් අයිති වේවා. ප්‍රදේශවාසී ගෞරවනීය මහා සංඝරත්නයට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට ලෙඩ දුකක් කරදරයක් නම් කවදාවත් වෙන්න හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය ඇත්තෝ යන්නේන ගමන බිමන කරන කියන රකී ආරක්ෂා ගොවිතැන්පත් වෙල හෙළඳාම් ආදී දිනෙන් දින දියුණු පමුණු වේවා. ඔය ඇත්තන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හදපු බඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. මං හදපු බඩපු මගේ අම්මට තාත්තට දායකයන්ට ලොකු හාමුදුරුවන්ට අයියට පින් අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමාමහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු කියලා පින් දෙමු.